මේ තියෙන ෆෝට් හැමන් හිල්. මේක පිහිටලා තියෙන්නේ කයිට් සහ කරේතියෝ කියන දූපත් දෙක අතරේ පුංචි දූපතක් තමයි ෆෝට් හැමන් හිල් කියන්නේ. මේක දැනට මැනේජ් වෙන්නේ සහ මේන්ටේන් වෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන්. මෙතන ඇකමඩේෂන් උන් තියෙනවා. එහෙම නැත්නම් අයිලන්ඩ් එකේ ටුවර් එකක් අරගෙන යන්නත් ෆැසිලිටිස් ලැබලා දීලා තියෙනවා බෝට්ටුවෙන් ඇවිල්ලා. ඒ වගේම මම මෙතනදී දැනගත්ත තව විශේෂ දෙයක් තමයි මෙතන රෝහණ විජේවීරව රඳවලා තබලා තියෙනවා. මේක මේ දැන් හොටෙල් එකක් වුණාට මේක හිරගෙදරක්. රෝහණ විජේවීර විසින් එයා හිරේ ඉන්නකොට ලියපු යම්කිසි එයාගේ අදහසත් මේ මෙතන මේ තියෙන වෝල් එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ආවොත්. මේ තමයි ලංකාවේ උතුරු කෙළවරේ එහෙම නැත්නම් පොයින්ට් පෙඩ්‍රෝ වල පිහිටලා තියෙන තැපැල් පෙට්ටිය. මෙතන ඇත්තටම ලයිට් හවුස් එක ප්‍රදීපාගාරයත් එක්කම තමයි මේකත් පොඩක් ඉදිරියෙන් පිහිටලා තියෙන්නේ. ප්‍රදීපාගාරය දැනට පිහිටලා තියෙන්නේ නාවික හමුදාවේ සෙක්ටර් එකක් ඇතුලේ තමයි. නමුත් ඔයගලන්ට බලන්න යන්න අවස්ථාව තියෙනවා. මේක තමයි කංකසන්තොරේ බීච් එක. මෙතන මට රෙකෝඩ් කරගන්න නම් බැරි වෙලා තියෙනවා. මෙතන මේ කංකසන්තොරේ තියෙනවා ලස්සන මේ පරණ හදපු බලකොටුවක්. ඒක නම් දැන් බොහෝ දුරට නටඹුන් තමයි පේන්න තියෙන්නේ. ඒ වුණාට ඔයාලට ඒක බලා ගන්න පුළුවන් බීච් එකට ආවම. මේක තමයි දඹකොළ පැටන පිහිටලා තියෙන වෙරළ තීරය. මෙතන සංකේතවත් වෙන සංගමිත්තා තෙරණිය ශ්‍රී මහමෝදීන ලංකාවට වැඩම කරපු ස්ථානය නැත්නම් පෝට් එක හැටියට මෙතන පන්සලක් ඉදිකලා තියෙනවා. ඒක සංකේතවත් කරන්න.